කපිල නුවන් අතුකෝරල රුපියල් 5,04,000යි. විමල වීර දිසානායක රුපියල් 5,50,000යි. ගීතා කුමාරසිංහ රුපියල් 9,72,000යි. ජනක තිස්සකුට්ටි ආරච්චි 11,43,000යි. පොඩි නේද? ගුණපාල රත්නසේකර 14,12,780යි. ප්‍රේමනාත්සී දොළවත්ත ලක්ෂ 23යි. ප්‍රියංකර ජයරත්න 23,48,000යි. සම්පත් අතුකෝරල 25,40,610යි. ජයන්ත ගැටගොඩ අජිත් කබ්‍රාල් ගියාට පස්සේ ආවේ 28,14,800යි. විමල් වීරවංශ 29,54,000යි. මහාචාර්ය චන්න ජයසුමන 33,34,000යි. සාධාරණයි නෑ. අකිල එල්ලාවල 35,54,250යි. චමල් රාජපක්ෂ 65,39,374යි. චන්දිම වීරක්කොඩි 69,48,800යි. අශෝක ප්‍රියන්ත රුපියල් 72,95,000යි. සමන්ප්‍රිය හේරත් ලක්ෂ 105.2යි. ජනක බණ්ඩාර තෙන්නකෝන් ලක්ෂ 105.5යි. රෝහිත අබේගුණවර්ධන ලක්ෂ 116.4යි. ක්ලාස් 9 විශේෂඥ වෛද්‍ය සීතා අරඹපොළ ලක්ෂ 137.8යි. සහන් ප්‍රදීප් ලක්ෂ 171.3යි. ශෙහාන් සේමසිංහ ලක්ෂ 185.1යි. ඉන්දික අනුරුද්ධ ලක්ෂ 195.5යි. මිලාන් ජයතිලක ලක්ෂ 223යි. දොස්තර රමේෂ් පතිරණ ලක්ෂ 281යි. දුමින්ද දිසානායක ලක්ෂ 288යි. කනක හේරත් ලක්ෂ 292යි. ඩී.බී. හේරත් ලක්ෂ 321යි. එච්චර ගියා තිබ්බද? ප්‍රසන්න රණවීර ලක්ෂ 327යි. WD වීරසිංහ අම්පාරේ ලක්ෂ 372යි. ශාන්ත බණ්ඩාර කොච්චරද තිබ්බද කි? ලක්ෂ 391යි. SM චන්ද්‍රසේන ලක්ෂ 438යි. සනත් නිශාන්ත ලක්ෂ 427යි. සිරිපාල ගම්ලත් ලක්ෂ 509යි. අරුන්දික පනාන්දු ලක්ෂ 552යි. සුමිත් උඩුකුඹුර දන්නවනේ? ඔව් දන්නවා. ලක්ෂ 559යි. ප්‍රසන්න රන්තුංග ලක්ෂ 561යි. කෝකිලා ගුණවර්ධන ලක්ෂ 587යි. මොහාන් පීත සිල්වා ලක්ෂ 601යි. නිමල් ලංසා ලක්ෂ 692යි. රෙදි ඉල්ලේ අලි සබ්රි මෙයාර අලි සබ්රි රහීම් වත්තරන් ඔව් එයා තමයි. ලක්ෂ 709යි. ගාමිණී ලොකු ගෙදරට අරගෙන තියෙනවා ලක්ෂ 749යි. ජොන්ස්ටන් ප්‍රනාන්දු ලක්ෂ 934යි. කෙහෙලිය රඹුක්වැල්ල මට කලින් හිටපු සෞඛ්‍ය ඇමති රුපියල් ලක්ෂ 950